උපතේදී රවි ග්‍රහයා බලවත් නම් ඔබට ජන්මපත්‍රයේ යම් විදිහකින් ඔබගේ ජීවිතයේ සුබ ප්‍රතිඵල බොහොමයක් අත්පත් වෙනවා. මකර ලග්න හිමියන්ගේ ආදර සම්බන්ධතා, විවාහ යුග දිවිය, රැකියාවට, ඒ වගේම ඔබට නීතිමය ගැටලු, මෙන්න මේ කියන තත්වයන් වලට මොන වගේ සිදුවීමක් සිද්ධ වෙයිද? මේ රවි කේන්ද්‍රයේ දුර්වලයි නම්, රවිගේ මහ දසාවක්, අතුරු දසාවක්, වී දසාවක් ගත වෙනවා නම් ඔබගේ රැකියාව පරිස්සම් කරගන්න පොරොන්දු වලින් තමන්ටම නිന്ദා අපහාස විඳින්නට ලැබෙන කාල පරිච්ඡේදයක් බවට පත් වේ. ජීවිතේ ප්‍රශ්න ගැටලු වැඩි නම්, ඔබ පීඩාවට පත් වෙලා නම් ඉන්නේ, අනිවාර්යයෙන් මෙන්න මේ ටික කරන්න ඔබගේ ජීවිතයේ තියෙන සියලු ප්‍රශ්න කරදර දුරු වෙනවාමයි. ආයිබෝවන් මකර ලග්නයෙන් උපන් ඔබට සුවිශේෂී ග්‍රහ මාරු වීමක් ගැන දැනුවත් කිරීමටයි සූදානම. මකර ලග්න හිමියනි, ඔබ විදේශගත වෙලා නම් ඉන්නේ, ඔබටත් ඔබගේ ජීවිතයේ වෙනස් වෙන පෙරලියක් ඇති කරන පලාපලයක් බවට පත් වෙයි. මේ ග්‍රහලව අධිපති ග්‍රහයා, මේ ග්‍රහලව යම් විදියකින් ප්‍රධානීත්වයේ දරන, මේ ග්‍රහලවේ අධිපතිත්වයේ දරන මේ සූර්යයා, මේ රවි ග්‍රහයාගේ ග්‍රහ මාරු වීමක් නැත්නම් මේ රවි ග්‍රහයා කටක රාශියට ගෝචරයෙන් ගමන් කරනවා මේ ජූලි මාසයේ 2026 වර්ෂයේ ජූලි මාසයේ 16 වෙනිදා රාත්‍රියේ. මේ කටක රාශිය කිව්වහම චන්ද්‍රයා අධිපතිත්වයේ දරන රාශියක් බවට පත් වෙනවා. එතකොට මේ ජලජ රාශියකට මේ තේජෝ බල ඇති, තේජෝ ගුණය ඉස්මතු කරන මේ රවි ග්‍රහලව රජතුමා යම් විදියකින් ගෝචරයෙන් ගමන් කරනවා. එතකොට මේ රවි ග්‍රහයා කිව්වහම මාසෙන් මාසයට, රාශියෙන් රාශියට මාරු කරන ග්‍රහයෙක් බවට පත් වෙනවා. එතකොට මේ රවි ග්‍රහයාගේ මේ පූර්ණව වර්ෂයක් යම් විදියකින් මේ රාශි වලල්ලේ රාශියෙන් රාශියට මේෂ රාශියෙන් ඉඳන් මීන රාශිය දක්වා රාශි වලල්ලේ වටයක් ගමන් කරන්නට වසරක පමණ කාල පරිච්ඡේදයක් ගත වෙනවා. ඒ කියන්නේ මාසයකට එක රාශියක ගෝචරයෙන් ගමන් කරනවා. එහෙනම් කටක රාශිය තුලත් මාසයක පමණ කාල පරිච්ඡේදයක් යම් විදියකින් ගෝචර වෙනවා. මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රානුරූපී ඔබගේ හත්වැන්නට, ඔබගේ විවාහය ගැන කතා කරන, හවුල් ව්‍යාපාරික කටයුතු ගැන කතා කරන, ඔබගේ සහකරු සහකාරිය ගැන කතා කරන මෙන්න මේ හත්වැන්නට ඔබගේ කේන්ද්‍රයේ මේ රවි ග්‍රහයා ගෝචරයෙන් ගමන් කරනවා. එතකොට මේ උපතේදී රවි ග්‍රහයා බලවත් නම් ඔබට ජන්මපත්‍රයේ යම් විදිහකින් ඔබගේ ජීවිතයේ සුබ ප්‍රතිඵල බොහොමයක් අත්පත් වෙනවා. මේ රවි ග්‍රහයා බලවත් පුද්ගලයන් යම් විදියකින් අනිත් අයට නොනැමෙන අය බවට පත් වෙනවා. ඒ වගේම ටිකක් ආඩම්බරකාරී ගති ලක්ෂණ ඉස්මතු වෙනවා. ඒ වගේම තමන්ගේ තේජවන්ත ගුණය, ඒ වගේම තමන්ට ඕනම වැඩ කටයුත්තක් බාර අරගෙන කරන්න සිය කැමැත්ත, ඒ වගේම ආත්ම විශ්වාසය, ඒ වගේම ජීවිතේ ඉදිරියට යන ගති ලක්ෂණ, ඉස්සරහට තියෙන අඩියක් පිටිපස්සට තියන්නේ නැති ගති ලක්ෂණ, මෙන්න මේ වගේ ටිකක් අර තමන්ගේ දැඩි ගති ලක්ෂණ ඉස්මතු කරනවා මේ රවි ග්‍රහයා කේන්ද්‍රයක බලවත් නම්. රවි ග්‍රහය දුර්වල වුණාම යම් විදියකින් මේ රාජ්‍යකාරක ග්‍රහයෙක්, රාජ්‍යය තුලින් දඩුවම් ලැබෙන්න, ප්‍රශ්න ගැටලු ඇති වෙන්න, ඒ වගේම ජීවිතයේ ටිකක් ආත්ම ශක්තිය, තමන්ගේ තියෙන ආත්ම ශක්තිය දුර්වල වෙන්න මෙන්න මේ වගේ කරුණු වලටත් බලපානවා. එතකොට මේ රාජ්‍ය සම්බන්ධව මේ රවි කිව්වහම රාජ්‍යයට මුල් තැන හම්බෙනවා. මේ රාජ්‍ය තනතුරු තානාන්තර, ඒ වගේම රවි කිව්වහම ආත්මය නියෝජනය කරනවා මේ රවි ග්‍රහයා. ජීවිතේ වැඩි බරක් උහුලන්නේ මේ රවි ග්‍රහයා. එතකොට මෙන්න මේ රවි ඔබගේ 7 වෙනි කොටුවට එනකොට මකර ලග්න හිමියන්ගේ ආදර සම්බන්ධතා, විවාහ යුග දිවිය, රැකියාවට, ඒ වගේම ඔබට නීතිමය ගැටලු, මෙන්න මේ කියන තත්වයන් වලට මොන වගේ සිදුවීමක් සිද්ධ වෙයිද? මකර ලග්න හිමියන්ගේ මකර ලග්න හිමියනි, ඔබගේ ජීවිතය තුළ ආදර සම්බන්ධ සහ විවාහය ගැන කතා කරනකොට විවාහ යුග දිවියට යන්න බලාපොරොත්තුෙන් හිටපු පුද්ගලයන්ට තරමක් ඔන්න විවාහය නම් ප්‍රමාද කරන්නටත් ඉඩකඩ ගේනවා. ඒ වගේම තමයි තමන් යම් විදිහකින් තමන්ගේ ආයතනයේ විශේෂයෙන්ම ඔබ ප්‍රධානියෙක් වශයෙන් වැඩ කටයුතු කරනවා නම් ඔබට යටහත් පිරිස පාලනය කරන්නට පුළුවන් හැකියාවක්, ඔබගේ බහට ඔබට පහලින් ඉන්න සේවකයන් අවනත කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ඒ වගේම තමන්ට ටිකක් වෙනදට වැඩිය ඔබ කරන ආයතනයේ තුල, ඔබ කරන රාජකාරිය තුල ඔබ ටිකක් කැපවීමෙන් වැඩ කටයුතු කරන්නත් උත්සාහ කරනවා. ඒ වගේම ඔබට ඉහළින් ඉන්න
අයගෙන් ඔබට උදව් උපකාර ඒ වගේම තමයි ඔබට ඇගීම හම්බ වෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. සමිති සමාගම් වල සමාජයේ යම් යම් තානාන්තර දරන්නට ඔබට සුදුසුකම් ලැබෙනවා. ඒ වගේම පත්වීම් තමන්ගේ තනතුරු උසස් වෙන කාල පරිච්ඡේදයක් කියලා මකර ලග්න හිමියන්ට මතක් කරන්න ඕනේ. ඔබගේ අටවැන්නාධිපති මේ රවි යම්තාක් ඔබගේ මේ වැඩ කටයුතු වලදී විශේෂයෙන්ම මේ රවි කේන්ද්‍රයේ දුර්වලයි නම් රවිගේ මහ දශාවක් අතුරු දශාවක් වී දශාවක් ගත වෙනවා නම් ඔබගේ රැකියාව පරිස්සම් කරගන්න ඔබ ආයතනයක රැකියාවක් කරනවා නම් ඉහළ නිලධාරීන්ගෙන් ඔබ පීඩනයටපත් වෙන කාලයක් ඔබට චෝදනා එල්ල වෙන්නට පුළුවන් අනවශ්‍ය විදිහට. ඒ වගේම තමයි රාජ්‍ය රැකියාවන් අපේක්ෂාවෙන් හිටපු පුද්ගලයන්ට මේ රාජ්‍ය රැකියාවන් අහිමි වෙන්නත් ඉඩකඩ පවතිනවා. ගමන් බිමන් උපරිමයෙන් අඩු කරගන්න කියලා මතක් කරනවා. ගමන් බිමන් ඒ තරම් හොඳ කාල පරිච්ඡේදයක් නෙමෙයි ඔබට. ගමන් බිමන් වලින් අනතුරු විපත් කරදර වගේම අනවශ්‍ය විහිදම් සිද්ධ වෙන කාලයක් බවට පත් වෙයි මේ ඉදිරි කාලය. ඒ නිසා කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. ආදර සම්බන්ධතා බිඳ වැටෙන්නට පුළුවන්. ආදර සම්බන්ධතා නොසිතූ අයුරින් දෙදෙනා අතර තිබ්බ මේ ආදර බැම්මට යම් යම් ප්‍රශ්න ගැටලු ඇති වෙලා යම් විදියකින් දෙදෙනාගේ තිබුණ මේ ආදරය අඩුවීම තුළ ආදර සම්බන්ධතා බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා උපරිම කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. ඒ වගේම යම් යම් අවස්ථාවලදී තමන්ගේ හොඳ හිත නිසා තමන් ගන්න තීන්දුව තීරණ වලින් තමන්ටම පස්සේ පසුතැවෙන්නටත් ඉඩකඩ සැලසෙයි. කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. තමන්ට තව කෙනෙක් ගැන අනුකම්පා හිතුණා කියලා තමන් කිසිසේත්ම නොගැලපෙන දේවල් තමන්ට නොගැලපෙන දේවල් සමාජයට නොගැලපෙන දේවල් කරන්නට යන්න එපා. එහෙම වුණොත් තමන් අමාරුවේ වැටෙනවාමයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ මකර ලග්න හිමියන් සැලකිලිමත් විය යුතුයි. තමන් කතා බහ කරද්දී තව කෙනෙක් එක්ක වචන හුවමාරු කරගatti බොහොම කල්පනාවෙන් තමන් කියන දේවල් වලට අනිත් අයත් සමග ගැටුම් ඇති වෙන්න නැත්තම් තමන්ට පාඩු සිදු වෙන්න පුළුවන්. තමන් දෙන පොරොන්දු වලින් තමන්ටම නිന്ദා අපහාස විඳින්නට ලැබෙන කාල පරිච්ඡේදයක් බවට පත් වේ. ඒ නිසා මකර ලග්න හිමියන් මේ රවිගේ ග්‍රහ මාරු වීමත් සමග කල්පනාවෙන් වැඩ කටයුතු කර යුතුයි. මේ ටික ඔබ දැනගන්නවා කියලා කියන්නේ ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ ඉදිරි කාලය ඔබට ලස්සනට ගත කරන්නට අවශ්‍ය කරන වටපිටාව ගොඩනගා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මේ කියපු දේවල් හොඳින් මතක තියාගෙන වැඩ කටයුතු කළ යුතුයි. එතකොට මේ ව්‍යාපාරික ශාස්ත්‍රයන් ව්‍යාපාරික කටයුතු කරන පුද්ගලයන්ට මේ ඉදිරි කාල පරිච්ඡේදය තුළ ව්‍යාපාරික තත්ත්වයන් වල යම් යම් පසුබැස්මක් දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි Tamanට නොපෙනෙන ප්‍රශ්න ටිකක් ඇති වෙයි මේ ව්‍යාපාරික කටයුතු වලට. ඒ වගේම විශේෂයෙන්ම ඔබ ගනුදෙනු පවත්වද්දී ගනුදෙනු දෙපාරක් ගැන හිතන්නට ඕනේ. මේ ගනුදෙනු වලදී විශේෂයෙන්ම තව කෙනෙක්ට ඔබ ව්‍යාපාරයේදී මුදලක් දුන්නත් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. හරියට ගණන් හිලව් හරියට බලන්න ඕනේ. මොකද අතපසුවීම වෙන්න පුළුවන්. නැත්තම් ඔබට යම් විදියකින් ඔබ ඒ කරන දේ පස්සේ ඔබගේ වැඩ කටයුතු වලට අසාර්ථක පිහිටීම් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ගැනත් කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබගේ මේ නීතිමය කටයුතු සම්බන්ධවදී නීතිමය ගැටලු ප්‍රශ්න වගේ තිබ්බනම් මේවට නම් යම් විසඳුමක් මේ මකර ලග්න හිමියන්ට හම්බ වෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා මේ ඉදිරියේදී. නිවාස ගේදොර වැඩ කටයුතු වලට මුදල් විහිදම් කරන්න අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් හිටියානම් ඒ දේවල් කරාට ඔබට තදබල අයහපතක් නැහැ ඒ වැඩ කටයුතු වලට. මොකද මේ මකර ලග්න හිමියන්ගේ දෙවැන්නේ රාහු ග්‍රහයා ගෝචරයෙන් ගමන් කරනවා. මුදල් සම්බන්ධ අනවශ්‍ය විහිදම් ටිකක් වැඩි. ඒ නිසා පුළුවන් තරම් ඒ මුදල තමන්ට ප්‍රයෝජනවත් වෙන දෙයකට වැය කරන්නට තමන් උත්සාහ දරන්න කියලාත් මතක් කරනවා. ඉතින් මකර ලග්න හිමියනි ඔබගේ ජීවිතේට ප්‍රශ්න ගැටලු වැඩි නම් ඔබ පීඩාවට පත් වෙලා නම් ඉන්නේ අනිවාර්යෙන් මෙන්න මේ ටික කරන්න ඔබගේ ජීවිතයේ තියෙන සියලු ප්‍රශ්න කරදර දුරු වෙනවාමයි. ඔබ ඔබගේ නිවසේ ඉදිරි පිටින් ඔබට පුළුවන් කිසිම දෙවි කෙනෙක්ට කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔබට පුළුවන් පහනක් පත්තු කරන්න ඔබගේ නිවසේ ඉදිරි පිටින්. ඒ පහන හැමදාම රාත්‍රියේ දල්වන්න. එතකොට මේට එළඟි තෙල් භාවිතා කරන්න පුළුවන් මේ පහන පත්තු කරන්න. නැත්නම් අබ තෙල් භාවිතා කරන්න පුළුවන්. යම් විදියකින් මේ පහන පත්තු කරලා ඔබට තියෙන ප්‍රශ්න ගැටලු ඒ වගේම ඔබගේ යම් විදියකින් තියෙන කරදර බාධක තත්වයන් ඔබ හැමදේම ඔබට පුළුවන් විශ්වයට මුදා හරින්න. එයින් ඔබට අනිවාර්යෙන් විසඳුමක් ප්‍රතිඵලයක් ලැබෙනවා. මොකද මේ පහනකින් මේ පහන් දැල්ලේ ආලෝකයෙන් විශ්වයේ ඔබට යම් විදියකින් මේ දෙවි දේවතාවුන් වහන්සේලාට කතා කිරීමේ හැකියාව සහ ඔවුන් ආලෝකමත් කරන්න. නැත්තම් මේ අඳුර තියෙන තැනට ආලෝකයක් ගේන්නට මේ පහනට පුළුවන්. ඒ නිසා මේ දේත් කරන්න පොල් තෙල් වලින් හෝ පහනක් දල්වන්න කියලා මතක් කරනවා මකර ලග්න හිමියන්ට. ඔබට
ඔබට පුළුවන් විසුණු දෙවියන්ට ඒ වගේම ඊශ්වර දෙවියන්ට බාරහාර පුද පූජා පවත්වන්නත් කතර දෙවියන්ටත් ඇතුළුව. එතකොට ඔබට යම් විදියකින් ඒනු සුබ ප්‍රතිඵල බොහොමයක් අත්පත් වේවි. මකර ලග්න හිමියනි පෞද්ගලිකව කේන්ද්‍ර පරීක්ෂාවන් කර ගැනීමට හෝ ජීවිතේ ප්‍රශ්න ගැටලු සම්බන්ධව නැත්නම් ඔබගේ ජීවිතේ මොන හරි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් මේවට විසඳුම් බලාපොරොත්තු වෙනවා නම් ඔබට පුළුවන් අපගේ දුරකථන අංකයට පණිවිඩයක් දීලා කොහොමද මේ දේවල් දැනගන්නේ කියලා විස්තර දැනගෙන ඔබගේ ජන්ම පත්‍රයත් පරීක්ෂා කරගන්නට. එහෙනම් මකර ලග්නයෙන් උපන් ඔබට ජීවිතේ සාර්ථක කරන් ඉදිරියට යන්න විශ්වමාතාවගේ ආකර්ෂණ බලයේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කරන කියන වැඩ කටයුතු ඔබේ දිනින් දින දියුණු වේවි, සාර්ථක වේවි. මකර ලග්නයෙන් උපන් ඔබට තෙරුවන් සරණයි.